සුබ දවසක් වේවා ඕගොල්ලෝ සියලු දෙනාටම. අද මම මේ කරන්න යන වීඩියෝ එකේ 2019 O level භාග ගාන තමයි අද මම සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු භාග ගාන කොහොමද හදන්නේ කියලා. 2019 ගානෙන් කියනවා කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනයේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනයේදී කපන ලදී. පළවෙනි ප්‍රශ්නය පළමු දිනය අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීමට ඉතිරි වේද? මේ ගාන අපි හදමු. එක එකෙන් අහන්නේ පළමු දිනය අවසානයේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් තවදුරට කැපීමට තියේද? පළමු දිනේ කපනවා 15න් 7ක්. එතකොට තව කොපමණ භාගයක් කැපීමට ඉතුරු වේද කියලා තමයි පළවෙනි ගානෙන් අහන්නේ. එතකොට අපි හොයන්නේ 15න් අඩු කරනවා 15න් 7ක්. 15න් 7ක් ගියාම එනවා 15න් 8ක්. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දැන් අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නෙන් අපිට කියන්නේ දෙවන දිනයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? දෙවන දිනයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබීම. මේ උඩින් අපි කියනවා පළමු දිනයේදී 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනයේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනයේදී කපන ලදී. මේ ඉතිරි විලා තියෙන කොටසෙන් 4න් එකක් තමයි දෙවන දිනයේදී කපන්නේ. එතකොට දෙවන දිනයේදී කපන කාණුව කපන සංඛ්‍යා භාගය සමානයි දෙවන දිනය සමානයි 15න් 8න් කියද්දී න් අකුර වෙනුවට ಗುಣ කිරීම දානවා. 15න් 8න් 4න් එකක ප්‍රමාණයක් තමයි දෙවන දවසේදී කපන්නේ. එතකොට දෙවෙනි දවසේදී කපන මුළු දිග කියන්නේ මේ 4ට 1යි 8ට 2යි. දෙක ಗುಣ කිරීම 1 කියන්නේ 2යි 15 ගුණ කිරීම 1 කියන්නේ 15යි. ඔන්න දෙවන දිනේදී කපන ලද්දේ 15න් 2ක ප්‍රමාණයක්. අපි තුන්වන ගාන බලමු. තුන්වන ගානේදී කියනවා කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසානයේ වන විට කැපීමට ඉතිරිව තිබුණි. කාණුවේ මුළු දිග සොයන්න තියෙනවා. අපිට දැන් මේක දීලා තියෙන්නේ දිගක් වශයෙන්. අපි හොයන්න ඕනි තව කොපමණ භාගයක් කැපීමට ඉතිරි වේද කියලා. ඉස්සෙල්ලම පළමු දිනේදී හා දෙවන දිනේදී කපන ලද මුළු දිග සොයන්න ඕනි. මුළු දිග පළමු දිනය හා දෙවන දිනය සමානයි. දෙවන දිනය සමානයි 15න් 8ට එකතු කරන්න ඕනි 15න් 2ක් සමානයි 15න් 10යි. පළමු දිනේදී හා දෙවන දිනේදී කාණුවෙන් 15න් 10ක් කපලා තියෙනවා. ඉතිරි එක හොයාගන්න ඕනේ අපි. ඉතිරි දිග සමානයි 15න් අඩු කරනවා 15න් 10ක්. ඉතිරි දිග සමානයි එතකොට 15න් 5ක්. දැන් මේ ගානකින් අපිට කියන්නේ කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක් දිගක් මුල් දින දෙක අවසානයේ වන විට කැපීමට ඉතිරිව තිබුණා. කැපීමට ඉතිරිව තිබූ භාගය තමයි 15න් 5 කියන්නේ. එතකොට 15න් 5 සමාන වෙන්නේ මොකටද? මීටර 600ට. මීටර 600ට. එතකොට මුළු දිග සොයන්න ගියද්දී මේ දෙක පරස්පරය වෙනවා. එතකොට යටට එනවා 5 උඩට එනවා 15 ගුණ කිරීම 600. එතකොට මුළු දිග සමානයි
15ට 15 ඒවා 1යි පහට පහේවා 1යි 15ට පහේවා 3යි 3 ගුණ කරන්න ඕනේ 600 6 වරක් 3 18යි අගට බිංදු දෙකක් දැම්මා කානුවේ දිග මීටර වලින්නේ කානුවේ මුළු දිග මීටර 1800යි ඔන්න අපි හතරවෙනි ගානෙන් අහනවා හතරවෙනි ගානේ අපිට කියන්නේ කානුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තු කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද කියලා තමයි මේ ප්‍රශ්නේෙන් අහන්නේ. මේ ප්‍රශ්نين එතකොට සම්බන්ධ වෙන්නේ මිනිස් දින. මිනිස් දින හොයන්නේ කොහොමද? මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. මිනිසුන් ගණන හොයන්නේ මිනිස් දින ගණන හොයන්නේ මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. ඉතිරි මීටර 600 කැපීම මිනිසුන් දැන් අපි මිනිස් දින හොයමු. මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන සමානයි මිනිස් දින. මිනිස් දින. මිනිසුන් ගණන අපිට දීලා තියෙනවා 4ක්. දින ගණන දීලා තියෙනවා දින 3ක්. එතකොට මිනිස් දින 4 වරක් 3 12යි. මේ වැඩේ කරන්න මිනිසුන් මේකෙදි කියලා තියෙනවා එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙකු අවශ්‍ය? දැන් මිනිසුන් 4 දෙනෙකු කරව මිනිස් දින 12ක් යනවා. දින දෙකකදී කරන්න මිනිසුන් කී දෙනෙක් යයිද කියලා තමයි අපි මේ ගහන්නේ. ආන්නේ. ඒතකොට මිනිසුන් ගණනට x කියලා දානවා. x සමානයි මේ වැඩ ප්‍රමාණයම කරන්න නේ. ඒතකොට වැඩ ප්‍රමාණය 12යි. මේක ගුණ කරාවම 2යි x සමානයි 12යි. මේක 2 අයින් කරන් 2කින් බෙදුවා. මේකත් 2කින් බෙදුවා. 2ට 2 ඒවා 1යි. මෙතන x ඉතුරු වෙනවා. 12 2කින් බෙදුවම 6යි. x සමානයි 6යි. මේ ගණන නෙවෙයි මිනිසුන් කී දෙනෙකු වැඩිපුර යෙදවිය යුතුද කියලා අහද්දී මිනිසුන් 4 දෙනෙක් තමයි යෙදවන්න ඕනි. මිනිසුන් 6 දෙනෙක් දැන් යොදවලා වැඩිපුර මිනිසුන් ගණන වැඩිපුර මිනිසුන් ගණන සමානයි 6න් අඩු කරනවා 4ක් සමානයි 2යි. ඔන්න අපි 2019 O level පේපරේ භාග ගාන සාකච්ඡා කරලා ඉවරයි. මේ වගේ වීඩියෝ ගොඩක් ඉදිරියට කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලට මේ ගාන කියලා දුන්නා තේරුණා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න යන්න.